ගිවිසුමකට කැමති නැති හැම එකාගේම ඔළුව මට ඕනේ. මේව කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්. ඩොනල්ඩ් ට්‍රම්ප් ලෑස්ති වෙන්නේ ඉරානයේ ගිවිසුමකට කැමති නැති හැම නායකයම ඉවරයක් කරලා දාන්න. ඇමරිකාව පසුබැස්සේ අපිට බයයි. මෙහෙම කියන්නේ ඉරානය. ඉරානය කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් සටන් විරාමයේ දීර්ඝ කළේ එයාලට බය වෙච්ච හින්දා කියලා. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් ගොඩක් කාලය දීර්ඝ කරලා තියෙන්නේ සටන් විරාමයේ. කොහොම හරි දැන් ඉරානය න්‍යෂ්ටික බෝම්බ 10ක් හදන්න යනවා කියලා අලුත්ම වාර්තාවක් ඇවිල්ලා තියෙනවා. මේක ඉරාන ඇතුලේ වෙනම සාකච්ඡා වුණා කියලාත් කියනවා. කොහොම හරි ඉරාන සතියව තියෙනවා 160ක් බලගන්නපු යුරේනියම් කිලෝග්‍රෑම් 400ක්. 160ක් බලගන්නපු යුරේනියම් කිලෝග්‍රෑම් 400ක් තියෙනවා. සාමාන්‍යයෙන් න්‍යෂ්ටික අවියකට හොඳයි කියලා කියන්නේ 120ක් බලගන්නපු යුරේනියම් පස්සේ ඊට පස්සේ මේ ඉක්මනටම හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් බෝම්බයක් හදන්න 90ක් බලගන්න ඕනේ යුරේනියම්. හැබැයි වැඩි තියෙන 120කින් පස්සේ ඔක පට ගාලා කරන්න පුළුවන්. ඒක නිසා තමයි ඔය ඇමරිකාව ඊශ්‍රායලය වගේ ගොඩක් රටවල් බය වෙලා තියෙන්නේ මේ ඉරානය ඉක්මනටම න්‍යෂ්ටික බෝම්බයක් හදයි කියලා. හැබැයි ඉරානය නම් කියනවා අපි මේ න්‍යෂ්ටික බෝම්බයක් හදලා නෙමෙයි යන්නේ. අපි ඇවිල්ලා සාමකාමී විදිහට විදුලිය නිපදවන්න තමයි අපි මෙච්චර මේ න්‍යෂ්ටික මූලද්‍රව්‍ය බලගන්න ඕනේ කියලා කියන එක. ඉතින් මේ ඒක නිසා මේ ශක්ති ඝනත්වය වැඩි මේ බලගන්න තරමට. කොහොම හරි පරමාණු බෝම්බයක් හදන්න නම් 90ට වඩා න්‍යෂ්ටික බල ගන්නන්න ඕනි යුරේනියම්. කොහොම හරි ඉතින් ඉරානය කියලා තියෙනවා අපි එහෙම සාකච්ඡාවක් කරන්නේ නැහැ. මේ ඇමරිකාවෙන් බොරු හැම වාර්තා එහෙම කියනවා අපි කවදාකවත් එහෙම න්‍යෂ්ටික බෝම්බ හදන්න යන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් ඉරානය පෙරවිලා කරන න්‍යෂ්ටික බෝම්බයක් හදාගත්තොත් ඉරානය සුපිරි බලවතෙක් වෙනවා ඒ තියෙන විදිහට. හැබැයි තාම සුපිරි බලවතෙක් නෙමෙයි මොකද න්‍යෂ්ටික බෝම්බ නැති හින්දා. ඒ නිසා ඇමරිකාවයි ඊශ්‍රායලය කීයටවත් ඉරානයට න්‍යෂ්ටික බෝම්බයක් ලබා ගන්නකම් ඉදී කියලා අපිට හිතන්න බෑ. කොහොම හරි කරලා ඉරානියව නවත්තයි කියලා තමයි අපිට හිතන්න පුළුවන්. කොහොම හරි දැන් ඉතින් මේක මේ විදිහට ආකාරයට ගැවිලා යනවා. ඉතින් මේ නේද යුද්ධේ ගොඩක් භයානක වෙන සීන් එකක් තියෙන්නේ. ඉතින් අපි දන්නේ දැන් අපේ රටට මොනවා වගේ එකක් වෙයිද කියලා කේස් එක. ඉතින් අපේ රටටත් එක එක බලපාකාරයේ බලපෑම් වෙන්න පුළුවන් මේ යුද්ධේ හින්දා. කොහොමද සමහරට යුද්ධේ පොතක් කන්ට්‍රෝල් වෙන්න පුළුවන්. දැන් අර වැඩි තියෙන ඉරානයේ දේශපාලකයෝ නායකයෝ කැමති වුණාට මේ යුද්ධේ නවත්තලා දාලා ඉන්න ඒ ඉරානි හමුදා නායකයෝ කැමති නැහැ මේ යුද්ධේ නවත්තන්න. ඒ කට්ටියට ඕනේ කොහොම හරි යුද්ධේ කොහොම හරි දිගටම ඇදන් යන්න. ඉතින් ඒක තමයි අන්තිමේ ට්‍රම්ප් කියලා තියෙන්නේ කොහොම හරි ඉරානයේ නායකයන් ඉරානි හමුදා නායකයන් ෂොට් එක දීලා හරි කොහොම හරි ඉවරයක් කරලා හරි මේක කොහොම හරි ඉවර කරන්න. හැබැයි ඉරානයත් එහෙම වේතින් දෙකඬන જાතියක් නන් නෙමෙයි. ඉරානය කියලා තියෙනවා නෑ අපි කොහොම හරි සටන් කරනවා කියලා. ඉතින් කොහොම හරි ඇමරිකාවටත් මේ යුද්ධේ දිගින් දිගටම ඇදන් යන එක පාඩුයි. ඒ නිසා මොකක් හරි කරලා ඉක්මනටම කරයි කියලා මොකක් හරි විසඳුමක් දෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. කොහොම හරි ඉතින් යුද්ධේ එන්න භයානක වෙනවා ලංකාවටත් ඉතින් මොනවා වේද කියලා දන්නේ අපි බලමු මොකද වෙන්නේ කියලා අපි ඉස්සරහට